ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා මගේ channel එකෙන් ගෙනෙන අලුත්ම වීඩියෝ එකට. මම රේණුකා. අදත් මගේ කිචන් එකේ ඉඳලා ඔයාලට හදන්නේ හරිම සරල රස කෑමක්. එහෙනම් අපි එකටම උයමු. රැඳිලා ඉන්න දිගටම මගෙත් එක්ක. ඒ වගේම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක දකින මුල්ම වතාව නම් මගෙත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම ඔයාලා වටිනා like එකයි comment එකයි දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්න. අපි බලමු එහෙනම් මේ රසවත් ගුණ කෑම හදන්නේ කොහොමද කියලා. ඉතින් මේකට මම මුලින්ම අරන් තිනවා කඩල ග්‍රෑම් 500ක්. මේ කඩල ග්‍රෑම් 500 මම හොඳින් රැයක් පෙඟෙන්න දාලා තමයි ගන්නෙ. දැන් මේ ඔයාලා දකින්න මම ඒ වගේ හොඳින් පෙඟෙන්න දාපු කඩල ටික තමයි මම මේකට අරගෙන තියෙනවා සුදු ලුණු බික් 3-4 සහ අම්මිරි කරල් කීපයක්, ලොකු ලුණු ගෙඩියක් කපලා කොත්තමල්ලි කොලයි කරපිංචා කොලයි මේකට එකතු කරගෙන තියෙනවා. ඉතින් දැන් මේ ඔයාලා මේ වෙලාවේ දකින්නේ මම අර රැයක් පෙඟෙන්න දාලා ගත්ත කඩල ටික. මම දැන් මේක හොඳින් බෙන්ඩර් කරගන්න තමයි යන්නේ. මම මේක බෙන්ඩර් කරගන්න එකපාරකට නෙමෙයි දෙපාරකට. මේක හොඳටම කුඩු වෙන්නම් බෙන්ඩර් කරගන්නත් එපා. යාන්තම් අර කෑලි වගේ තිබ්බට කමන්නේ නෑ. ඉතින් මම අර මුලින් ඔයාලට පෙන්නපු කරපිංචා සුදු ලුණු අම්මිරි සේරම එකතු කරලා මේකට විශේෂයෙන් එකතු කරන්න ඕනේ කොත්තමල්ලි කුඩු ටිකක්. ඉතින් කොත්තමල්ලි කියනට 3-5 නෙමෙයි කොත්තමල්ලි විතරයි. ඊට පස්සේ සූදුරු කුඩුම සූදුරුයි මාදුරුයි යට ටිකක් එකතු කරනවා තේ හැඳ 11 ලුණුත් එකතු කරලා වතුර ටිකකුත් දාලා මම මේක බෙන්ඩර් කරගන්නවා හොඳින්. මේ දැන් ඔයාලා දකින්නේ මම ඒ වගේ බෙන්ඩර් කරගත්ත කඩල ටික තමයි බලන්න. ඉතින් මේක ලස්සනට තියෙනවා කොළ පාටකට තියෙන්නේ නම් අර කරපිංචායි කොත්තමල්ලි කොළ නිසායි තමයි. ඔයාලට කොත්තමල්ලි කොළ නැත්තම් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන් ගොටුකොළ මුකුණු වෙන්න වගේ දේකුත්. ඒකොළ අතේ හොඳට තෙල් ටිකක් ගාගෙන මේක පොඩි පොඩි බෝල් වලට හදා ගන්න ඕනේ. මේක දියාරු වගේ නම් ඔයාලා මේකට කඩල පිටි ටිකක් හරි හාල් පිටි ටිකක් හරි මේ වෙලාවේ එකතු කරගෙන ගුලි කරගන්න. ඉතින් මේ ගුලි කරගන්න අතරතුරේ මම තෙල් තාච්චියක් ලිපේ තියලා තමයි තිබ්බේ. ඊට පස්සේ මම දැන් මේ ඔයාලා දකින්න මම ඒ ටික බැද ගන්නවා. මේ වෙලාවේ මම ලිපේ ගින්දර අඩු කරලා තියෙන්නේ. අඩු කිව්වට හොඳටම අඩු නෙමෙයි. මේක හොඳටම අඩු කර පුපුරන්න පුළුවන්. වැඩි කරලත් නෙමෙයි. මේ දැන් ඔයාලා දකින්නේ මම ගෝල්ඩන් කලර් එකට එනකම් බැදගත්ත ඒ කඩල බෝල ටික තමයි. ඉතින් ඔයාලා විශේෂයෙන් මම කියන්න ඕනේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන මේක බෙද ගන්න නැත්නම් මැද අමු වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් රසයි ඒ වගේම ගොඩාක් ගුණයි. ඉතින් තෙල් කෑම දිනපතා කන්න ඕනේ කියලා නම් මම අනුමත කරන්නේ නැහැ. ඉතින් ඉඳලා හිටලා මේ වගේ කෑමක් ගෙදර ඉන්න අයට වේලක් පිරිමහගෙන ඒ කියන්නේ උදේවරුවකට වගේ පාන් පිටි දේවල් කනවට වඩා මේ වගේ දෙයක් හදලා තියාගෙන කන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් මේ වගේ රසබර වීඩියෝ එකකින් මම ආයෙත් හමු වෙන්නම් ඔයාලව. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් සුබ දවසක් ඔයාලට. මම රේණුකා. නැවත හමු වෙමු.